අද ලෝකයේ අන්තර් මහද්වීපික ගුවන් ප්‍රවාහනය වගේම අභ්‍යවකාශ ශේත්‍රය තුළද නැතුවම් බැරි සමාගමක් ලෙස බෝයින් සමාගම අපට දැක්ගත හැකි. එයාබා සමාගමට තරංකාරී වුවත් එම සමාගමට බොහෝ කලකට කලින් බිහි වූ එනම් සතවර්ෂයකට අධික ඉතිහාසකට හිමිකම් කියන මෙම බෝයින් සමාගම බිහිවීමේ ඉතිහාසය සමගින් එම සමාගම විසින් නිෂ්පාදිත මුල්කාලීන ගුවන්යානා සිට අති නවීන මිලිටරි ගුවන්යානා මෙන්ම ඔබ බොහෝ විට නොදැන සිටි පුදුම සහගත කරුණු ඇතුළත් වාර්තාමය වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. වර්ෂ 1916 දී ඇමරිකාවේ සියටල් නගරෙහි විලියම් මී බොයින් නම් පුද්ගලයෙකු වාසය කළා. වර්ෂ 1881 ඩෙට්‍රොයිට් වල උපත ලද ඔහු වෘත්තියෙන් දැව ව්‍යාපාරිකයෙකු වූ අතර මෙම කාල වකවානුව වන විට රයිට් සහෝදරයන් වැනි ගුවන් සේවයට දිරිවූ පුද්ගලයන්ගේ ආభాෂය දැක ඔහුද ගුවන් යානාවට මහත් ඇල්මක් සහ ආදරයක් දැක්වුවා. ඉංජිනේරු ශිල්පය ගැන විධිමත් දැනුමක් නොමැතිවත් තමා සතු සහජ හැකියාව ප්‍රයෝජනයට ගත් විලියම් බොයින් මොඩල් 1 නම් වූ කුඩා මුහුදු ගුවන් යානයක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඒ ජලයේ සිට ගුවන් ගත කළ හැකි සහ ගොඩ බැස්විය හැකි ගුවන් යානයක්. මෙම යානා නිපද වූ ශාලාව පැසිෆික් ඒරෝ ප්‍රොඩක්ට් කම්පනි ලෙස නම් කළා. මේ කාලය වන විට ගුවන් සේවා තවමත් ලදරු ඇවදියේ පැවති නිසා දුරස්ථ ප්‍රදේශ සම්බන්ධ කිරීමට මුහුදු ගුවන් යානා සහ දිගු දුරකට තැපැල් බෙදා හැරීම සඳහා තැපැල් ගුවන් යානා තැනීම කෙරෙහි බෝයින් අවධානය යොමු කළා. ඒ වගේම මුල් කාලයේදී බෝයින් ගුවන් යානා සඳහා වැඩි ඉල්ලුමක් නොතිබූ හේයින් ගෘහභාණ්ඩ සහ බෝට්ටු නිෂ්පාදනය කිරීම මගින් එහි අඩුව පුරවා ගත්තා. නමුත් පළමු ලෝක සංග්‍රාමයේදී සහ ඉන් පසු වසරවලදී එක්සත් ජනපද හමුදාව සමග ගිවිසුම් ගොඩනැගීමත් සමග මෙම බෝයින් සමාගම ඉක්මනින් වර්ධනය වීමට පටන් ගත්තා. පසුව වර්ෂ 1917 දී බෝයින් එයාප්ලේන් කම්පනි ලෙස සමාගමේ නම වෙනස් කරනු ලැබුවා. වර්ෂ 1920 සහ 30 ගණන් වන විට බෝයින් මගේ ගුවන් යානා දක්වා ව්‍යාප්ත වූ අතර සුප්‍රසිද්ධ බෝයින් මොඩල් 40 නම් ගුවන් යානය නිෂ්පාදනය කළා. ඒ එක්සත් ජනපද ගුවන් තැපැල් සේවා සඳහා භාවිතා කරන ලද පළමු ගුවන් යානා වලින් එකක්. පසුව වර්ෂ 1928 දී එන්ජින් 3කින් සමන්විත බයිප්ලේන් මගී ගුවන් යානයක් වූ මොඩල් 80 නිර්මාණය කළා. බෝයින්ගේ නවෝත්පාදනයන් අතර වර්ෂ 1938 දී බෝයින් 307 ස්ට්‍රැටෝ ලයිනර් නම් ලෝ ප්‍රථම වරට පීඩන මැදිරියක් සහිත ඉහළ උන්නතාංශවලදී ගුවන් ගමන් කළ හැකි මගී ගුවන් යානයක් එළිදැක්වුවා. වර්ෂ 1928න් පසුව මෙම සමාගම බෝයින් එයාප්ලේන්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කෝපරේෂන් ලෙස වෙනස් කරනු ලැබුවා. දෙවන ලෝක යුද්ධ සමය වන විට බෝයින් යනු හමුදා ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රධාන බලගෙදරක් බවට පත්ව තිබුණා. එහිදී වඩාත් ප්‍රසිද්ධියට පත් දෙවන ලෝක යුද්ධ ගුවන් යානයක් වූයේ යුරෝපයේ පුරා මිත්‍ර පාක්ෂිකයන්ගේ බෝම්බ හෙළීමේ ව්‍යාපාරවලදී පවා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ එන්ජින් 4කින් යුත් B-17 ෆ්ලයින් ෆෝර්ට්‍රස් නම් දැවැන්ත බෝම්බ හෙළන යානයයි. ඔබ දන්නවාද දෙවන ලෝක සංග්‍රාමයේදී බෝයින් විසින් බෝම්බ හෙළන යානා සඳහා විශේෂ වර්ණ මාරු කරන කැමොෆ්ලැග් තීන්ත භාවිතා කළ බව. ඒ වගේම ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත ඛේදජනක පරමාණු බෝම්බ හෙළීම සඳහා ඉනෝලා ගේ නමින් ප්‍රසිද්ධ දියුණු දිගුදුර බෝම්බ හෙළන යානයක් වූ B-29 සුපර් ෆෝර්ට්‍රස්ගේ මංගල දර්ශනයද මෙම යුද්ධයේදී දැකිය හැකි වුණා. මෙම යානයේ ඉනෝලා ගේ ලෙස හඳුන්වනු ලැබුවේ නියමු කර්නල් පෝල් ටිබෙට්ස් විසින් ඔහුගේ මව වන ඉනෝලාගේ ටිබෙට්ස්ගේ නමින් එය නම් කළ බැවින්. තවද මෙම අවධියේදී බෝයින් විසින් කරන ලද සීතල යුද්ධයේ රහසිගත ව්‍යාපෘති සඳහා සයිට් 3 ලෙස හඳුන්වන රහස් පරීක්ෂණ ප්‍රදේශයක්ද ක්‍රියාත්මක කළා. වර්ෂ 1931 සිට වර්ෂ 1934 දක්වා කාලය තුල ඇමරිකානු රජය විසින් ෆෙඩරල් විශ්වාස විරෝධී තීන්දුවක් හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදනය සහ ගුවන් සමාගම් වෙන් කිරීම අනිවාර්ය කළ අතර ඒ වන තුරුම බෝයින් තාවකාලිකව යුනයිටඩ් ගුවන් සේවය සතුව පැවතුණා. එනම් මේ කාලය තුල යුනයිටඩ් එයාක්‍රාෆ්ට් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කෝපරේෂන් ලෙස මෙම සමාගම හැඳින්වුවා. පසුව වර්ෂ 1934 දී බෝයින් එයාප්ලේන් කම්පනි ලෙස සමාගම් නාමය නැවතත් වෙනස් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුවද හමුදා ගුවන් යානා කෙරෙහි බෝයින්ගේ අවධානය යොමු වුණා. වර්ෂ 1951 දී B-47 ස්ට්‍රැටෝ ජෙට් නම් එන්ජින් 6කින් සමන්විත ස්වීප් විං පියාපත් සහිත බෝම්බ හෙළන ජෙට් යානයක් නිපද වූවා. ඒ වගේම B-52 ස්ට්‍රැටෝ ෆෝර්ට්‍රස් වැනි බලවත් බෝම්බ හෙළන ජෙට් යානා සංවර්ධනය කළේද එක්සත් ජනපද උපායමාර්ගික ගුවන් බලයේ පර්වතයක් ලෙස අදටත් සේවයේ පවතින ලෙසයි. යුද්ධයෙන් පසු බෝයින් සමාගම මගී ජෙට් සහ වාණිජ ගුවන් යානා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. වර්ෂ 1954 දී බෝයින් 367 හෙවත් ඩෑෂ් 8 නම් යානය පියාසර කරනු ලැබුවා. එම ඩෑෂ් 8 යානයේ ආభాෂය ගෙන වර්ෂ 1957 දී බෝයින් 707 යානය හඳුන්වා දුන්නා.
ඒ ගුවන් ගමන් නව මගකට ගෙනා අතර වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු ජෙට් ගුවන් යානයද වුණා. ඒ අනුව 707 යානය මගින් වේගවත් ඒ වගේම දිගුදුර සුවපහසු ගුවන් ගමන් සබල කරමින් ලෝ පුරා ජෙට්ටුගේ ආරම්භ වුණා. වර්ෂ 1958 දී බෝයින් මොඩල් 107 නිර්මාණය කිරීමත් සමග බෝයින් සමාගම හෙලිකොප්ටර් නිෂ්පාදනයට අවතීර්ණ වුණා. පසුව වර්ෂ 1961 දී ද බෝයින් කම්පනි ලෙස සමාගමට නව නාමයක් ලැබුණා. වර්ෂ 1961 දී සේබ සිස්ටම් සහ IBM සමග එක්ව ලෝ ප්‍රථම පරිගණකගත ගුවන් ටිකට්පත් පද්ධතිය නිර්මාණය කළා. එහිදී පරීක්ෂණ සඳහා ඇමරිකන් එයාලයින්ස් සතු වූ බෝයින් ගුවන් යානා යොදා ගනු ලැබුවා. වර්ෂ 1969 දී බෝයින් සමාගම විසින් පුරා වෘත්තයක් බඳු බෝයින් 747 ජම්බෝ ජෙට් යානා ආරම්භ වුණා. ලෝ ප්‍රථම පළල් බඳ සහිත එන්ජින් 4කින් යුත් ජම්බෝ ගුවන් යානය හඳුන්වා දුන් අතර එය එහි දැවැන්ත ප්‍රමාණය සහ මගී ධාරිතාවෙන්ද දිගුදුර ගුවන් ගමන් විප්ලවීය වෙනසක් ඇති කළා. එහි ඉහළ තට්ටුව සුකෝපභෝගී විවේකාගාර සහ බාර් සඳහා භාවිතා කළා. මෙහි මංගල දර්ශනයෙන් පසුව මෙම යානා Queen of the Skies එවත් අහස් රැජින ලෙස සුප්‍රසිද්ධියට පත් වුණා. මෙම කාලය තුළ වාණිජ ගුවන් සේවයට බෝයින්හි සාර්ථකභාවය ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ හැඩගැස්වීමට උපකාරී වූ අතර එහි බොහෝ ගුවන් යානා ආකෘති තවමත් ගුවන් යානා ශේත්‍රයේ සංකේත ලෙස පවතින බව අපට දැකිය හැකියි. ඒ අනුව විවිධ වෙළඳපොළ අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද 727 සිට 777 වැනි ගුවන් යානා දක්වා බෝයින් නව්‍යකරණය කරමින් ගුවන් යානා නිපදවනු ලැබුවා. මෙහි 737 ශ්‍රේණිය ඒකක 11000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ වාණිජ ජෙට් යානයද වනවා. ඒ වගේම AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටරය වර්ෂ 1984 සිට වඩාත්ම පිළිගත් මාරාන්තික ප්‍රහාරක හෙලිකොප්ටරයක් බවට අදටත් සේවයේ පවතිනවා. වර්ෂ 1994 දී කලෙලියට පැමිණි බෝයින් 777 යනු කඩදාසි ඇඳීම් නොමැතිව සම්පූර්ණයෙන්ම පරිගණක මත නිර්මාණය කරන ලද ලෝ පළමු ගුවන් යානයද වනවා. එය ද්විත්ව එන්ජින් සහිත දිගුදුර ගමන් කරන ගුවන් යානා වලින් එකක් ලෙස ප්‍රසිද්ධයි. ඔබ දැන සිටියාද බෝයින් 777 හි GE90 එන්ජිම පමණක් බෝයින් 737 යානයක බඳට වඩා පළල බව. බෝයින් සමාගම විසින් වාණිජ ජෙට් යානා වලින් ඔබට ගොස් මිලිටරි ගුවන් යානා සඳහාද අවධානය යොමු කළා. ඒ මෙම කාල වකවානුව වන විට එනම් වර්ෂ 1997 පමණ වන විට එයාබස් සමාගමින් තිබූ දැඩි තරඟය මෙන්ම මිලිටරි ගුවන් යානා සහ අභ්‍යවකාශ ශේෂ්ත්‍රය තුළ තම ව්‍යාපාර වර්ධනය කිරීම අරමුණු කරගෙන වර්ෂ 1967 දී ආරම්භ කළ මැක්ඩොනල්ඩ් ඩග්ලස් නම් අභ්‍යවකාශ සමාගමත් සමග ඒකාබද්ධ වීමෙන් මෙම ඒකාබද්ධ වීම බෝයින්හි තත්ත්වය ශක්තිමත් කර නමුත් සංස්කෘතින් ඒකාබද්ධ කිරීම සහ වඩාත් සංකීර්ණ ව්‍යාපාර කළමනාකරණය කිරීම ඇතුළු අභියෝග රසකට මුහුණ දීමට බෝයින් සමාගමට සිදු වුණා. ඒ අනුව මිලිටරි ප්‍රහාරක යානා ලෙස මැක්ඩොනල්ඩ් ඩග්ලස් විසින් නිෂ්පාදිත F-15 නීගල් සහ FA-18 හෝනට් වැනි සුප්‍රසිද්ධ ප්‍රහාරක යානා නිෂ්පාදනයට දායක වෙමින් වර්ෂ 1997 සිට බෝයින් විසින් පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම සුප්‍රසිද්ධ F-22 රැප්ටර් වැනි ස්ටේට් මල්ටිරෝල් ප්‍රහාරක යානාවල රහසිගත තාක්ෂණය ගොඩනැගීමටද බෝයින් විසින් සහයෝගය ලබා දුන්නා. ඔබ දැන සිටියාද ලොක්කීඩ් මාටින් විසින් නිෂ්පාදනය කළ F-35 Lightning II නම් ප්‍රහාරක අකුණුසැරය විශිෂ්ට ප්‍රහාරකයෙක් බවට පත්වීමට එහි මූලික අදියර වූ ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් වැඩසටහනෙහි ප්‍රධාන තරඟකරුවා වූයේ බෝයින් බව. වර්ෂ 1971 දී බෝයින් සමාගම වරක් කොන්කෝඩ් සමග තරග කිරීමට සුපසොනික් ජෙට් යානයක් සැලසුම් කළ නමුත් ඉහළ යන පිරිවැය සහ තාක්ෂණික බාධාවන් හේතුවෙන් එය අවලංගු කරනු ලැබුවා. ඒ වගේම බෝයින් විසින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහාද විශාල සහයෝගයක් ලබා දුන්නා. ඇපලෝ සඳ මෙහෙයුම් සඳහා සැටර්න් V රොකට්ටුවේ කොටස් තැනීම මෙන්ම අභ්‍යවකාශ ශටලයට සහ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දායක වීම ඇතුළුව නාසා ආයතනයේ බොහෝමයක් ව්‍යාපෘතිවල බෝයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. තවද වර්ෂ 2007 දී බෝයින් විසින් 787 Dreamliner නම් වූ දියුණු තාක්ෂණය සහ ඉන්ධන කාර්යක්ෂම වැඩි මගී සුවපහසු විශේෂාංග සහිතව සංයුක්ත ද්‍රව්‍ය සහිත ගුවන් යානයක් නිපදවනු ලැබුවා. ඒ වගේම ඊටත් වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහිත පුළුල් බඳකින් සමන්විත පියාපත් නැවීමේ හැකියාවද ඇතුළුව දිගු පරාසයක් පියාසර කළ හැකි බෝයින් 777X නම් නවීනතම මගී ප්‍රවාහන ගුවන් යානා වර්ෂ 2017 දී හඳුන්වා දුන්නා. වඩාත් මෑතකදී එනම් වර්ෂ 2022 මැයි මාසයේදී බෝයින් විසින් නිපදවන ලද ගගනගාමීන් ISS වෙත ප්‍රවාහනය කිරීම සඳහා අභ්‍යවකාශ යානයක් එනම් ක්‍රූ කැප්සියුලයක් වන ස්ටාර්ලයිනර් සංවර්ධනය කරනු ලැබුවා. එයාබස් සමාගමෙහි තරංකාරීත්වය ඇතුළුව මෑත කාලීන අභියෝග තිබියදීත් බෝයින් සමාගම විසින් නව ගුවන් යානා සහ අභ්‍යවකාශ ගවේෂණ අභිලාෂයන් සමගින්
නව්‍ය කරණයන් දිගටම කරගෙන යනු ලබනවා. ඒ වගේම ගුවන් යානාවල අනාගත හැඩගැස්වීම සඳහා බෝයින් සමාගම විසින් මිනිසුන් රහිත පද්ධති මෙන්ම උසස් ද්‍රව්‍ය සහ ඩිජිටල් තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනු ලබනවා. අද වන විට බෝයින් යනු ගෝලීය වශයෙන් විශාලතම අභ්‍යවකාශ සමාගමක් වන අතර පුද්ගලයන් 1,40,000කට අධික සංඛ්‍යාවක් සේවය කරන අනුබද්ධ ආයතන බොහෝමයකින් සමන්විත වාණිජ හමුදාමය අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල ක්‍රියාත්මක වන ඉහළ පෙළේ සන්නාමයක් බවට පත්ව තිබෙනවා. ඔබ දන්නවාද විලියම් මී බෝයින් විසින් නව සමාගම් ගුවන් යානයක් සමග සිදු කර ලද අවසාන වැදගත් ක්‍රියාව වූයේ බෝයින් -80 මූලාකෘතිය සඳහා වූ එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීම. ඉන් වසර දෙකකට පසු එනම් වර්ෂ 1956 සැප්තැම්බර් මාසයේදී ඔහු දිවියෙන් සමුගත් අතර අවම වශයෙන් බෝයින් ගුවන් යානා වාණිජ සේවයට පිවිසෙනු දැකීමටවත් ඔහු ජීවත් වූයේ නැහැ. දැන් අප බෝයින් සමාගම විසින් නිෂ්පාදිත ගුවන් යානා මොනවාද යන්න පිළිබඳ විස්තරාත්මක තොරතුරු සොයා බලමු. වර්ෂ 1916 දී බෝයින්හි පළමු ගුවන් යානය වන බෝයින් මොඩල් 1 හෙවත් B&W සීප්ලේන් යානය නිර්මාණය කළා. ඒ ආසන දෙකක් සහිත මුහුදු ගුවන් යානයක් වූ අතර ජලයේ නියමුවන් පුහුණු කිරීම සඳහා නිර්මාණය කරනු ලැබුවා. මෙහි බ්ලූබිල් සහ මැලර්ඩ් ලෙස පරීක්ෂණ යානා දෙකක් නිපද වූවා. බෝයින්හි පළමු මහා පරිමාණ ලෙස නිර්මාණය කළ ලද මොඩල් C යානය වර්ෂ 1916 දීම නිපදවනු ලැබුවා. එය නාවික නියමුවන් පුහුණු කිරීම සඳහා කාර්ය මණ්ඩලය දෙදෙනෙකු රැගෙන පියාසර කළා. එහි මොඩල් 2, 3 සහ 5 ලෙස අනුවාද කිහිපයක් දක්නට ලැබුණා. වර්ෂ 1918 බලපත්‍රය යටතේ කර්ටිස් සමාගමට සහාය වෙමින් නිෂ්පාදනය කරන ලද තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම HS-2L නම් විශාල මුර සංචාර මුහුදු ගුවන් යානය වෙරළබඩ සමුද්‍ර මුර සංචාර සඳහා යොදා ගනු ලැබුවා. බෝයින් C මොඩලෙහි අවසාන ප්‍රභේදයක් ලෙස වර්ෂ 1919 දී ඉදිකරන ලද මෙම ආසන දෙකේ C700 ගුවන් යානය පුහුණු වීම සහ තැපැල් පියාසර පරීක්ෂා කිරීමට යොදා ගනු ලැබුවා. බෝයින් විසින් නිෂ්පාදිත මෙම B1 සීප්ලේන් යානය නියමුවෙකු සහ මගීන් දෙදෙනෙකුගෙන් සමන්විත වූ අතර එය බෝයින්හි ප්‍රථම වාණිජ ගුවන් යානයයි. ඒ වර්ෂ 1919 දී තැපැල් සහ ගුවන් ගමන් සඳහා භාවිතා කරනු ලැබුවා. ඒ වගේම BB1 සීප්ලේන් නම් වූ ආසන දෙකක උපයෝගීතා මුහුදු ගුවන් යානයක් වර්ෂ 1920 දී නිර්මාණය කළා. ඒ නව පාවෙන තාක්ෂණය සහ යානයේ හල් හැඩය පරීක්ෂා කිරීම සඳහායි. BB මාලාවෙහි වර්ෂ 1920 ප්‍රභේදය එනම් BB-L6 ගුවන් යානය වැඩි දියුණු කරන ලද හැඩයක් සහිත බයිප්ලේන් ගුවන් යානයක් වූ අතර එය නාවික මෙහිම සඳහා කාර්ය මණ්ඩලය දෙදෙනෙකු සමග පියාසර කළා. ලිබර්ටි L12 එන්ජින් දෙකක් සමග පියාපත් තුනකින් සමන්විත වූ මෙම GA1 ට්‍රයිප්ලේන් ගුවන් යානය වර්ෂ 1920 දී නිපදවන ලද්දා. කාර්ය මණ්ඩලය දෙදෙනෙකු සමන්විත වූ මෙම යානය සන්නද්ධ භූමි ප්‍රහාර මූලාකෘතියක් ලෙස සංවර්ධනය කරනු ලැබුවා. GA2 යනු වර්ෂ 1921 දී GA1 යානයේ සන්නද්ධ ප්‍රහාරක හැකියාව වැඩි දියුණු කර ආරක්ෂිත ගුවන් රාමුවක් තුළ කාර්ය මණ්ඩලය දෙදෙනෙකුට පියාසර කළ හැකි බයිප්ලේන් ප්‍රහාරක ගුවන් යානයක්. බෝයින් විසින් වර්ෂ 1923 දී FB ෆයිටර් නම් වූ එක් ආසනයක් සහිත ප්‍රහාරක යානයක් එක්සත් ජනපද නාවික හමුදාව සඳහා ඉදිකරනු ලැබුවා. ගුවන් යානා පුහුණුකරුවෙකු ලෙස නිර්මාණය කරන ලද මෙම ආසන දෙකේ මොඩෙල් 21 NB මුහුදු ගුවන් යානය වර්ෂ 1923 දී නාවික කැඩෙට්වරුන් පුහුණු කරනු ලැබුවා. වර්ෂ 1924 දී FB ෆයිටර් යානයේ ආభాෂය ගෙන සේවයට ඇතුළු මෙම තනි ආසන ප්‍රහාරක යානය බෝයින්හි ලුහු බැඳීමේ ගුවන් යානා හෙවත් පර්සිඩ් එයාක්‍රෆ්ට් සැලසුම් දියුණු වීමට ආරම්භයක් වුණා. මෙම PW යානයට වඩා කාර්ය සාධනය මෙන්ම උපකරණ වැඩි දියුණු කර නිෂ්පාදිත PW9C නම් ඉදිරිපෙළ ප්‍රහාරක යානයක් වර්ෂ 1926 දී නිර්මාණය කළා. තනි ආසනයක ප්‍රහාරක යානයක් ලෙස නිර්මාණය කළ මෙම FB5 යානය වර්ෂ 1926 දී නාවික මෙහිම සඳහා යොදා ගනු ලැබුවා. බෝයින් 69 හෙවත් F2B යනු වර්ෂ 1926 දී භාවිතා කළ එක් නියමයක සහිත නාවික ප්‍රහාරක යානයක්. ඒ එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් බලය නවීකරණය වීමට උපකාරී වුණා. වර්ෂ 1927 දී ඉදිකරන ලද මෙම ද්විත්ව එන්ජින් සහිත ටෝපිඩෝ බෝම්බර් ගුවන් යානය දෙදෙනෙකු සහිත කාර්ය මණ්ඩලයක් සහ මුල් නාවික ප්‍රහාරක භූමිකාවන් සඳහා ටෝපිඩෝවක් රැගෙන යනු ලැබුවා. මගින් දෙදෙනෙකු සහ ඉඩකඩ සහිත තැපැල් ප්‍රවාහනය සඳහා වර්ෂ 1927 දී හඳුන්වා දෙන ලද මෙම බෝයින් මේල් ගුවන් යානය ගුවන් තැපැල් යුගයේ ප්‍රධානතම සගයෙක්. වර්ෂ 1928 දී
නාවික ප්‍රහාරක බෝම්බ හෙළන යානයක් වූ මෙම F3B යානය එක් ගුවන් නියමක විසින් ප්‍රයාස කරනු ලැබුවා. කුඩා පරිමාණ මගී ප්‍රවාහනය සහ තැපැල් මෙහෙයුම සඳහා භාවිතා කළ මෙම B1E යානය ඇම්පිබියස් හෙවත් දියගොඩ දෙකෙහිම භාවිතා කළ හැකි උභයජීවී ගුවන් යානයක්. වර්ෂ 1928 දී හඳුන්වා දුන් මෙම මොඩෙල් 80 නම් ආසන 12ක 3 මෝටර් බයිප්ලේන් ගුවන් යානය ඒ වන විට ඇමරිකාවේ පළමු නවීන ගුවන් යානාවලින් එකක් ලෙස සේවය කළා. එම 80 මොඩලෙහි වැඩි දියුණු කර සුව පහසුව සහ බලය සමගින් මගින් 18 දෙනෙකු දක්වා ගමන් කළ හැකි ලෙස මගී ධාරිතාව වැඩි කර වර්ෂ 1928 දීම 80A ලෙස තවත් ගුවන් යානයක් නිර්මාණය කළා. මූලාකෘති ප්‍රහාරක යානයක් ලෙස වර්ෂ 1928 දී ඉදිකරන ලද මෙම මොඩෙල් 83 යානය පසුව නිපදූ බොයින්හි සාර්ථක ගුවන් යානා වූ P12 සහ F4B යානා සඳහා මූල ආරම්භයක් වුණා. එම 83 මොඩලෙහි වැඩි දියුණු කළ වායුගතික විද්‍යාව සමග නවීකරණය කර වර්ෂ 1928 දී තනි ආසන ප්‍රහාරක යානයක් ලෙස නිපදූ 89 මොඩලය ගුවන් පරීක්ෂණ සඳහා යොදා ගනු ලැබුවා. එම වසරේදීම වැඩි දියුණු කරන ලද බලවත් එන්ජින් සමගින් මගී ආසන 4ක් සහිත දිගුදුර පියාසර කිරීම සහ තැපැල් මෙහෙයුම් සඳහා 40B4 නම් ගුවන් යානයක් බෝයින් සමාගම නිෂ්පාදනය කළා. වර්ෂ 1929 දී බිහි වූ P12 අනු ඇමරිකානු යුද හමුදාව සහ නාවික හමුදාව විසින් බහුලව භාවිතා කරන ලද තනි ආසන රළු ප්‍රහාරක යානයක්. ගුවන් යානා ආකෘති විප්ලවීය වෙනසක් ඇති කරමින් කැන්ටිලීවර් තටු හෙවත් බාහිර ආධාරක නොමැති තටු සහ මුළු යානයේම ලෝහ සැකස්මකින් සමන්විත නිර්මාණය කළ මෙම මොනෝමේල් ගුවන් යානය වර්ෂ 1930 දී නිපදවුවා. එය තැපැල් ප්‍රවාහනය වගේම මගින් කිහිප දෙනෙකු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලැබුවා. වර්ෂ 1930 දී නිපදවූ තනි ගුවන් නියමයක සහිත මොනෝප්ලේන් සංකල්පය පරීක්ෂා කළ XP9 යානය පර්යේෂණාත්මක ප්‍රහාරක යානයක්. නමුත් මෙම යානයේ නියම දෘෂ්ටි පරාසය අඩුවීම සහ වායුගතික අස්ථායීතාවය නිසා නිපදවීම අවලංගු කරනු ලැබුවා. බෝයින් විසින් නිපදවූ පළමු මොනෝප්ලේන් බෝම්බ යානය වූයේ YB9 යානයයි. ඒ වර්ෂ 1931 දී ඉදිකරන ලද 5 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් සහිත යානයක් වූ අතර බෝම්බ හෙළීම සඳහා භාවිතා කරනු ලැබුවා. නවීන ගුවන් යානා සඳහා මඟ පාදමින් ද්විත්ව එන්ජින් සමගින් සියලු යානය ලෝහ සහිතව නිපදවමින් මගින් 10 දෙනෙකුට ගමන් කළ හැකි 247 ගුවන් යානය අනෙක් තරගකරුවන්ට වඩා දශක ගණනකට පෙර එනම් වර්ෂ 1931 දී හඳුන්වා දුන්නා. වර්ෂ 1933 දී තනි ආසන සහිත මෙම පීෂූට මොනෝප්ලේන් ප්‍රහාරක යානය යනු ඇමරිකානු ප්‍රථම ලෝහමය ලුහු බැඳීමේ ගුවන් යානයයි. සියටලේ නිෂ්පාදනය කළ බොයින්හි අවසාන මොනෝප්ලේන් ගුවන් යානය තමයි මොඩෙල් 236 යානය. මේ වර්ෂ 1933 දී නිර්මාණය කරන ලද පර්යේෂණාත්මක නාවික ප්‍රහාරක යානයක්. වර්ෂ 1935 දී හඳුන්වා දෙන ලද මෙම B-17 ෆ්ලයින් ෆෝර්ට්‍රස් නම් එන්ජින් 4 බෝම්බ හෙළන යානය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු දක්වා රැගෙන ගිය අතර දෙවන ලෝක යුද්ධයේදී ඉහළ උන්නතාංශ මෙහෙයුම් වල විශිෂ්ට සේවයක් ඉටු කළා. XB-15 යනු වර්ෂ 1937 දී නිපද වූ දැවැන්ත බෝම්බ හෙළන යානයක්. එය 10 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග ඉතා දිගුදුර ගුවන් ගමනක් පියාසර කළ හැකි පර්යේෂණ ගුවන් යානයක් දවනවා. පැසිෆික් සාගරයට ඉහළින් උපාය මාර්ගික බෝම්බ හෙළීමට හැකිවන පරිදි පීඩන කුටීර හඳුන්වා දෙමින් කාර්ය මණ්ඩලය 11 දෙනෙකු රැගෙන ගිය B-29 යානය වර්ෂ 1942 දී හඳුන්වා දෙනු ලැබුවා. වර්ෂ 1944 දී ප්‍රථම වරට පියාසර කරන ලද C-97 ස්ට්‍රැටෝෆ්‍රේටර් ගුවන් යානය බටපිරිස් 80ක් හෝ විශාල භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඩබල් බබල් හෙවත් ද්විත්ව බුබුලු බඳක් සහිතව නිර්මාණය කරන ලද්දක්. B-47 ස්ට්‍රැටෝ ජෙට් යනු 3 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත බෝයින්හි පළම ස්විෆ්ට් පියාපත් සහිත බෝම්බ හෙළන ජෙට් යානයයි. අධිවේගීව පියාසර කර ඉහළ උන්නතාංශවලදී බෝම්බ හෙළිය හැකි මෙම යානය වර්ෂ 1947 දී කලෙලියට පැමිණියා. බෝම්බ යානාවල පුරාවෘත්තයක් බඳු වූ B-52 ස්ට්‍රැටෝ ෆෝර්ට්‍රස් යානය 5 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමන්විත වූ අතර එය ඇමරිකාවේ දීර්ඝතම සේවය කළ උපාය මාර්ගික බෝම්බ කරු දවනවා. එම B-52 යානය වැඩි දියුණු කර 5 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග මෙහෙයුම් පරීක්ෂණ සඳහා B-52A නම් තවත් බෝම්බ හෙළන ගුවන් යානයක් වර්ෂ 1954 දීම නිර්මාණය කළා. වර්ෂ 1954 දී ඉදිකරන ලද Pratt & Whitney J57 ටර්බෝජෙට් එන්ජින් 4කින් පණ ලැබූ Boeing 367 හෙවත් -80 ලෙස ප්‍රසිද්ධ මෙම යානය
හමුදා සිවිල් භාවිත ජෙට් යානා සඳහා තාක්ෂණික ප්‍රදර්ශකයක් ලෙස භාවිතා කළා. B-17 යානය පාදය කරගෙන නිර්මාණය කළ 307 ස්ට්‍රැටෝ ලයිනර් යනු මගින් 30 දෙනෙකු පමණ ගමන් කළ හැකි ප්‍රථම පීඩක බඳක් සහිත ගුවන් යානයයි. ඒ වර්ෂ 1938 දී නිපදවන ලැබූ අතර වර්ෂ 1940 දී වාණිජ සේවා සඳහා භාවිතා කළා. මෙම සුකෝපභෝගී 314 ක්ලිපර් නම් වූ පියාසර බෝට්ටුව මගින් සාගර සංචාර සඳහා මගින් 70ක් පමණ ගමන් කළා. රයිට් R2600 නම් ට්වින් සයික්ලෝන් රේඩියල් එන්ජින් 4කින් බලගැන්වූ මෙම යානය වර්ෂ 1939 දී එළිදැක්වුවා. C-97 යානය පාදක කරගෙන වර්ෂ 1947 දී ඉදිකරන ලද මෙම තට්ටු දෙකේ 377 ගුවන් යානය මගින් 100කට පමණ සුවපහසුවකින් අසුන්ගෙන පියාසර කළ හැකි වනවා. ගෝලීය ජෙට්ටුගේ ආරම්භ කරමින් වර්ෂ 1957 දී නිර්මාණය කරන ලද ඩෑෂ් 80 පාදක කරගෙන බෝයින් 707 නිර්මාණය කරනු ලැබුවා. ඒ මගින් 140ක් පමණ රැගෙන පියාසර කළ හැකි වන ලෙසයි. එම 707 යානය පාදක කරගෙන වර්ෂ 1959 දී ආසන 116ක් සහිතව මධ්‍යම දුර මෙහෙයුම් සඳහා ගොඩනැගූ බෝයින් 720 යානය වර්ෂ 2010 විශ්‍රාම යනතුරුම අහස් ගම තුල තම සේවය ඉටු කළා. බෝයින් 727 නම් වූ මෙම ත්‍රයිජෙට් යානය මගින් 160ක් පමණ රැගෙන අධි සංඛ්‍යාත ගුවන් මාර්ගවල පියාසර කිරීම සඳහා නිර්මාණය කරන ලද්දා. 737 යානා පවුල මගින් 100 සිට 230 දෙනෙකුට පමණ අසුන්ගත හැකි පටු බඳ සහිත ගුවන් යානා අනුවාද 23කට පමණ ඇතුළත්ව ඒකක 12200කට අධික ලෝ වැඩියෙන්ම නිපදවන ලද ගුවන් යානය බවට පරිණාමය වුණා. ඒ වර්ෂ 1967 සිට අද වනතුරුම වැඩි කාලයක් සේවයේ පවතින ගුවන් යානයක්ද වනවා. වර්ෂ 1969 දී පුරාවෘත්තයක් බඳු වූ බෝයින් 747 ජම්බෝ ජෙට් යානය නිපදවනු ලැබුවා. අනුවාද 20කින් පමණ සමන්විත ආසන 230 සිට 660 දක්වා විවිධ පන්ති ඇතුළත්ව නිර්මාණය කළ මෙම යානය අද වන විට භාණ්ඩ ප්‍රවාහනය කරන අතර සීමා සහිත මගී ප්‍රවාහනයට යොදා ගන්නු ලබනවා. මෙහි වෙනස් කරන ලද අනුවාදයක් තමයි අභ්‍යවකාශ ෂටලෙහි ඕබිටර් යානය භූමි ප්‍රදේශ අතර ප්‍රවාහනය කරනු ලබන්නේ. ඒ ඕබිටර් යානය ගොඩ බැස්වීමෙන් පසු තමා විසින් ගුවන් ගත කළ නොහැකි බැවින් Main gear touchdown. Pilot Jim Dutton now deploying the drag chute. පළල් බඳ සහිත ද්විත්ව පේලි සමගින් මගින් 269ක් දක්වා අසුන්ගත හැකි මෙම 767 යානය වර්ෂ 1981 දී නිෂ්පාදනය කරන ලද්දා. වර්ෂ 1982 දී නිපද වූ බෝයින් 757 යනු ආසන 220කට පමණ අසුන්ගත හැකි පටු බඳ සහිත රෝල්ස් රොයිස් හෝ ප්‍රැට් ඇන්ඩ් විට්නි බලවත් ද්විත්ව එන්ජින් සමගින් බලවත් වූ කාර්යක්ෂම ගුවන් යානයක්. වර්ෂ 1994 ජූනි 12 වන දින ගුවන් සිපගත් බෝයින් 777 යානය බෝයින් කොමර්ෂල් එයාප්ලේන් මගින් නිපදවන ලද අතර මගින් 300 සිට 550 දක්වා රැගෙන යන ප්‍රමුඛතම පළල් බඳ සහිත ගුවන් යානයක්. වර්ෂ 1998 දී නිෂ්පාදිත MD-95 හෙවත් බෝයින් 717 ගුවන් යානය ආසන 128ක් පමණ සමන්විත වූ අතර ප්‍රාදේශීය ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම සේවයක් ලබා දුන්නා. විවිධ අනුවාද මගින් 210 සිට 330ක් දක්වා රැගෙන පියාසර කරන බෝයින් සතු කාර්යක්ෂම පළල් බඳ සහිත ගුවන් යානයක් තමයි 787 ඩ්‍රීම්ලයිනර් කියන්නේ. වර්ෂ 2009 මේ නිෂ්පාදනය කිරීමට CFRP වගේම යානයේ බරින් 50%ක් පමණ සංයුක්ත ද්‍රව්‍ය යොදා ගනු ලැබුවා. මෙම යානය කාර්යක්ෂම නමුත් ඛේදජනක සිදුවීම්ද වාර්තා වුණා. බෝයින් 747 හි මගින් 600ක් දක්වා දික් කරන ලද ව්‍යුහය සමග නවීකරණය කරන ලද අනුවාදයක් වර්ෂ 2010 දී සේවයට එකතු වුණා. මෙම යානය බෝයින් සතු දෙවන විශාලතම ගුවන් යානයයි. වර්ෂ 2016 දී නිපද වූ 737 මැක්ස් යානය මගින් 150 සිට 200ක් දක්වා රැගෙන යන නවීනතම කාර්යක්ෂම ගුවන් යානයක්. නමුත් මෙම යානාවලින් සිදු අනතුරු හේතුවෙන් සමාගමට මහා අර්බුදයක් ඇති කළා. වර්ෂ 2017 දී 787-10 නම් මෙම මාදිලිය දිගු මාර්ග සඳහා මගින් 330ක් දක්වා ගමන් කළ හැකි ලෙස සංවර්ධනය කරන ලද්දා. බෝයින් විසින් නිෂ්පාදනය කරන ලද නවීනතම වාණිජ ජෙට් යානය ලෙස බෝයින් 777X යානා දැක්විය හැකියි. වර්ෂ 2020 දී නිර්මාණය කළ මෙම යානා බලවත් ජෙනරල් ඉලෙක්ට්‍රික් GE9X ද්විත්ව එන්ජින් සමග පළල් බඳ සහිත ඊළඟ පරම්පරාවේ දිගුදුර විශාල ජෙට් යානා වනවා. ඔබ දැන සිටියාද බෝයින් හි විශාලතම වාණිජ ගුවන් යානය වගේම ලොව දිගම ද්විත්ව එන්ජින් ජෙට් යානය වන්නේ බෝයින් 777-9 බව. ඒ අනුව තිරේ දිස්වන පින්තූර මගින් බෝයින් වාණිජ ගුවන් යානා කිහිපයක ප්‍රමාණය ගැන දල අදහසක් අපට ලබාගත හැකියි.
මුලදී නිපදවන ලද ප්‍රහාරක යානා කිහිපයක් අප මුල්කාලීන බෝයින් යානා කොටසේදී දැනගනු ලැබුවා. F-15 නම් ප්‍රහාරකයා වර්ෂ 1972 දී මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම විසින් බෝයින් සමාගම සමග ඒකාබද්ධ වීමට පෙර නිපදවන ලද්දා. එය එක් ගුවන් නියමකු මගින් ඕනෑම කාලගුණ තත්ත්වයකදී ගුවන්ගත කළ හැකි ගුවන් සුපිරි ප්‍රහාරක යානයක් ලෙස සේවය කරනු ලබන අතර වර්තමානයේ බෝයින් සමාගම විසින් පවත්වාගෙන යනු ලබනවා. වර්ෂ 1978 දී හඳුන්වා දුන් මෙම මැක්ඩොනල්ඩ් ඩග්ලස් හේරියර් V ස්ටෝල් ස්ට්‍රයික් ජෙට් යානය එක් නියමයක සමග ක්‍රියාත්මක වූ බලවත් ප්‍රහාරකයෙක්. වර්ෂ 1986 දී මැක්ඩොනල්ඩ් ඩග්ලස් හඳුන්වා දුන් ආසන දෙකේ F-15E යානය ගැඹුරු පහරදීමේ හැකියාව සහිත මල්ටිරෝල් ස්ට්‍රයික් ෆයිටර් යානයක්. වර්ෂ 2021 දී බෝයින් සමාගම විසින් නිපදවන ලද F-15EX යනු උසස් ඒවියොනික්ස් සහ ආසන දෙකක යාවත්කාලීන කරන ලද F-15E ඊගල් යානයක්. මැක්ඩොනල්ඩ් ඩග්ලස් FA-18 හෝනට් යනු කාර්ය මණ්ඩලයේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමග පියාසර කරන බහුකාර්ය ප්‍රහාරක යානයක්. ඒ වර්ෂ 1978 දී ප්‍රථම ගුවන් ගමන සිදු කළා. වර්ෂ 1995 සිට මෙම විශාල සුපර් හෝනට් නම් යානය කැරියර් බේස්ඩ් මල්ටිරෝල් ප්‍රහාර සඳහා එක් කාර්ය මණ්ඩලයක් හෝ දෙදෙනෙකු සමග පියාසර කළ ප්‍රහාරක යානයක්. වර්ෂ 2006 දී බෝයින් සමාගම විසින් නිෂ්පාදිත ග්‍රෝව්ලර් යනු නියමුවන් දෙදෙනෙකු රැගෙන යන ඉලෙක්ට්‍රෝනික ප්‍රහාරක රාජකාරී සඳහා භාවිතා කරන ප්‍රහාරක යානයක් වනවා. මාක් 3කට අධික අතිශය වේගවත් සුපසොනික් පියාසර කිරීමක් සහිත න්‍යෂ්ටිකව බලවත් මෙම වැල්කර් යානය බෝම්බ හෙළන මූලාකෘති යානයක්. කාර්ය මණ්ඩලය දෙදෙනෙකු රැගෙන ගිය අතර වර්ෂ 1964 දී යානා දෙකක් නිපදවනු ලැබුවා. වර්ෂ 1974 දී ආරම්භ වූ මෙම ස්විං විං බෝම්බ හෙළන යානය අඩු උන්නතාංශ විනිවිද යාම සඳහා නිර්මාණය කරමින් කාර්ය මණ්ඩලය 4 දෙනෙකු රැගෙන පියාසර කළා. බෝයින් සමාගම රොක්කෙල් ඉන්ටර්නැෂනල් හි අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශය වර්ෂ 1996 දෙසැම්බර් මාසයේදී අත්පත් කරගත් පසුව බෝයින් සමාගම විසින් මෙම යානය පවත්වාගෙන යනු ලබනවා. ඉරාන යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් බංක බස්ටර් බෝම්බ යානය හෙවත් නෝත්‍රොප් B2 ස්පිරිට් යනු වර්ෂ 1989 දී නිර්මාණය කරන ලද කාර්ය මණ්ඩලය දෙදෙනෙකු සමග පියාසර කරන රහසිගත බෝම්බ හෙළන යානයක්. නෝත්‍රොප් සමාගම විසින් නිෂ්පාදිත B2 ස්පිරිට් සඳහා බෝයින් හි මූලික කොටස් වන්නේ පිටත තටු කොටස් සහ පසුපස මැද බඳ කොටසයි. B2 ස්පිරිට් යානයේ ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ නෝත්‍රොප් ගමන් B21 රේඩර් යනු උපාය මාර්ග මෙහෙයුම් සඳහා පුද්ගලයන් දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග මීළඟ පරම්පරාවේ රහසිගත බෝම්බ හෙළන යානයක්. බෝයින් සමාගමෙන් ඍජු දායකත්වයක් නොමැති නමුත් B2 ස්පිරිට් ගුවන් පද්ධති පාදක කරගෙන මෙය නිර්මාණය කරනු ලැබුවා. බෝයින් 707 යානය පාදක කරගෙන සංවර්ධිත මෙම C-137 ස්ට්‍රැටෝලයිනර් නම් VIP ප්‍රවාහන ගුවන් යානය වර්ෂ 1957 දී හඳුන්වා දුන් අතර දේශපාලන මෙන්ම හමුදා නායකින් සහ නිලධාරීන්ගේ ගමන් සඳහා යොදා ගනු ලැබුවා. C-32 යනු වර්ෂ 1982 දී සේවයට එක්වුණු ආසන 45ක් පමණ ඇති රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැගෙන යනු ලැබූ තවත් VIP ගුවන් යානයක්. C-17 Globemaster 3 යනු මුලදී මැක්ඩොනල්ඩ් ඩග්ලස් විසින්ද ඒකාබද්ධ වීමෙන් පසු බෝයින් විසින්ද නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම උපාය මාර්ග ගුවන් යානයක්. ඒ වගේම තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත 100ක පමණ බට පිරිසක් හෝ ප්‍රධාන යුද ටැංකිය ඇතුළු වාහන පවා ප්‍රවාහනය කළ හැකි දැවැන්ත බර ඔසවන යානයක්. ලොක්හීඩ් C-130 හර්කියුලිස් වගේම විශිෂ්ටයෙක් වෙන මෙම යානය වර්ෂ 1991 දී නිපදවීම ආරම්භ කළා. බෝයින් 737 මත පදනම්ව වර්ෂ 2000 දී නිර්මාණය කළ ලද C-40 ක්ලිපර් යනු මගින් 70 පමණ ඇතුළත් කළ හැකි හමුදා ප්‍රවාහන ගුවන් යානයක්. C-97 යානෙහි අනුවාදයක් ලෙස වර්ෂ 1944 නිර්මාණය කරන ලද KC-97 යනු සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග පියාසර කරන පිස්ටන් එන්ජින් මගින් බලගැන් වූ ඉන්ධන පෙරවුම් ගුවන් යානයක්. වර්ෂ 1956 දී හඳුන්වා දුන් 4 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම KC-135 ස්ට්‍රැටෝ ටැංකර් ජෙට් ටැංකිය C-135 යානෙහි අනුවාදයක් වන අතර ඒ උපාය මාර්ග ගුවන් යානාවලට ඒරියල් රීෆුලින් හෙවත් ගුවනේදී ඉන්ධන ලබා දීම සඳහා නිර්මාණය කරන ලද්දක්. මැක්ඩොනල්ඩ් ඩග්ලස් විසින් වර්ෂ 1980 දී ආරම්භ කරන ලද KC-10 එක්ස්ටෙන්ඩර් යනු කාර්ය මණ්ඩලය තිදෙනෙකු සහිත
ටොන් 75 තරම් අධික ඉන්ධන ප්‍රමාණයක් ප්‍රවාහනය කරන දැවැන්ත ගුවන් ටැංකියක්. වර්ෂ 2015 දී පළමු පියාසරි ගමන සිදු කර වර්ෂ 2019 දී හඳුන්වා දුන් KC-46 යනු බෝයින් KC-767 පාදක වූ තිදෙනෙකුගෙන් යුත් කාර්මණ්ඩලයක් සහිත නවීනතම ඉන්ධන පිරුම් මිලිටරි ගුවන් යානයක්. මෙම යානාව එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් KC-X ටැංකි තරගයේ ජයග්‍රාහකයා බවට තෝරාගත්තේ KC-135 ස්ට්‍රැටෝ ටැංකර් යානාව ගොඩනගාගත් බලයද අත්පත් කරගනිමින්. වර්ෂ 1961 දී බෝයින් නිර්මාණය කරන ලද RC-135 යනු කාර්ය මණ්ඩලයේ 20ක් පමණ සමන්විත රීකන්නෙයිසන් හෙවත් ඔත්තු බැලීමේ ගුවන් යානයක්. බෝයින් 707 ආකෘතිය පදනම් කරගෙන වර්ෂ 1972 දී නිපද වූ බෝයින් E3 යානය කාර්ය මණ්ඩලය 30ක් පමණ රැගෙන යනු ලැබුවා. එය ගුවන් යානා අනතුරු ඇඟවීම සඳහා නිර්මාණය කරන ලද අතර ඒ සඳහා RPM 6ක වේගයෙන් භ්‍රමණය වන තරමක් ගෝලාකාර හැඩති රේඩාර් පද්ධතියකින්ද සමන්විත වුණා. ඩූම්ස්ඩේ විධාන ලබා දීම සහ උපාය මාර්ගික ගුවන් පාලන සඳහා විශේෂ නිලධාරීන් 12 දෙනෙකු පමණ රැගෙන ගිය බෝයින් E4B යානය වර්ෂ 1973 දී බෝයින් විසින් නිපද වූ තවත් විශේෂ යානයක්. වර්ෂ 1987 දී හඳුන්වා දුන් බෝයින් E6 මර්කරි යනු න්‍යෂ්ටික විධාන පණිවිඩ යැවීම සඳහා කාර්ය මණ්ඩලයේ 20ක් පමණ රැගෙන ගිය ගුවන් විධාන ලබා දීම සඳහා සැකසූ sannivedana ගුවන් යානයක්. බෝයින් VC-25 යනු උසස් ආරක්ෂක සහ sannivedana පද්ධති සහිත ජංගම අනදෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන ඇමරිකානු ජනාධිපති ප්‍රවාහනය සඳහා වෙනස් කරන ලද බෝයින් 747 ජෙට් යානාවක්. එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් එය එයාෆෝස් 1 ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබනවා. එයාෆෝස් 1 යනු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා රැගෙන යන ඕනෑම එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් සඳහා හඳුන්වන සංකේතාත්මක නාමයක්. වර්ෂ 2004 දී එන්ජින් දෙකකින් සමන්විත බෝයින් 737 පාදක කරගත් 10 දෙනෙකුගෙන් යුත් කාර්මණ්ඩලයක් සමග පියාසර කරන නවීන ගුවන් රේඩාර් ගුවන් යානයක් ලෙස වෙජ්ටේල් යානය හැඳින්විය හැකියි. සබ්මැරින් නාශක මෙහෙයුම් සඳහා කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන පියාසර කළ හැකි සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් වන P8 Poseidon වර්ෂ 2009 දී නිපදවනු ලැබුවා. බෝයින් සමාගම නිර්මාණය කළ පළමු හෙලිකොප්ටරය වූයේ බටයන් 10 දෙනෙකු දක්වා රැගෙන ගිය ද්විත්ව රොටර් පරීක්ෂණ මූලාකෘතියක් වූ මොඩෙල් 107 නම් හෙලිකොප්ටරයයි. ඒ වර්ෂ 1958 දී. එම වසරේදීම නිපද වූ මෙම CH-46 C-Knight ටැන්ඩම් රොටර් හෙලිකොප්ටරය මෙහෙයුම් සඳහා නාවික යාත්‍රාවල සිට වෙරළට බටයින් 25 දෙනෙකු පමණ ප්‍රවාහනය කරන ලදී. බර ඉසිලීමේ හෙලිකොප්ටරයක් වන චීනුක් බවට පරිණාමය වූ වර්ෂ 1961 YHC-1A මූලාකෘතියක් ලෙස මොඩෙල් 114 හැඳින්විය හැකියි. වර්ෂ 1961 දී CH-47 චීනුක් නම් පුරාවෘත්තීය බර එසලීමේ හෙලිකොප්ටරය නිර්මාණය කළා. 30ත් 55ත් අතර බටපිරිසක් රැගෙන ගිය එම හෙලිකොප්ටරය වර්තමානයේ බෝයින් සමාගම සතුවත් මුල්කාලීන අයිතිකරුවන් වූ වර්ටෝල් සමාගම වගේම වර්ෂ 1960 දී අභාවය වැළඳගත් පියසකි හෙලිකොප්ටර් කෝපරේෂන් යන මව් සමාගම් වලටද එම ගරුත්වය හිමි විය යුතුයි. මාරාන්තික මෙන්ම බලවත් ප්‍රහාරකයක් ලෙස අදටත් වැජඹෙන වර්ෂ 1975 දී නිපද වූ AH-64 Apache යනු ආසන දෙකක ප්‍රහාරක හෙලිකොප්ටරයක් වන අතර ප්‍රධාන වශයෙන් සතුරු යුද ටැංකි විනාශ කිරීමේ මෙහෙයුම් සඳහා සාදන ලදී. වර්ෂ 1980 දී මැක්ඩොනල්ඩ් ඩග්ලස් සහ තවත් සමාගම් සගයන් කිහිප දෙනෙකු සමග එක්ව නිර්මාණය කළ ලිටල් බර්ඩ් හෙලිකොප්ටරය කාර්ය මණ්ඩලයෙන් 2 දෙනෙකු රැගෙන ගිය අතර විශේෂ මෙහෙයුම් සහ ගවේෂණ පියාසරි සඳහා නිපදවන ලද්දා. වර්ෂ 1989 දී බෙල් සහ බෝයින් එකතුව මෙම V-22 ඔස්ප්‍රේ නිර්මාණය කරනු ලැබුවා. ටිලට් රොටර් යාන්ත්‍රණයකින් බලවත් වූ මෙම යානය බටයින් 24ක් පමණ සහිතව හෙලිකොප්ටර් ගුවන්ගත කිරීමකින් සහ ගුවන් යානයේ වේගය සමග පියාසර කළ හැකි යානයක්. නමුත් සිදු වූ ඛේදජනක කඩාවැටීම් සහ මතභේදාත්මක ඉතිහාසයන් සමග ආරක්ෂාව පිළිබඳ යම් යම් ගැටලු මතුවූ අතර මේ වන විට එක්සත් ජනපද හමුදාව විසින් ආරක්ෂිත වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක කරමින් වර්ෂ 2026 මැද භාගය වන විට මෙහෙයුම් වෙත නැවත අවතීර්ණ වීමට නියමිතයි. එන්ජින් දෙකකින් බලවත් වූ ග්‍රේ වුල්ෆ් හෙලිකොප්ටරය වර්ෂ 2019 දී ප්‍රථම පියාසරය සිදු කළා. මේ ආරක්ෂක සහ ප්‍රවාහන භූමිකාවන් සඳහා පුද්ගලයන් 10 දෙනෙකු රැගෙන යන හෙලිකොප්ටරයක්. SB-1 Defiant යනු සිකොස්කි සහ බෝයින් එකතුව කොඇක්සියල් රොටර් භාවිතා කරමින් නිර්මාණය කළ අධිවේගී හෙලිකොප්ටර් මූලාකෘතියක් වන අතර එය කාර්ය මණ්ඩලය 2 දෙනෙකු සමග වේගවත් ප්‍රහාරක මෙහෙයුම් සඳහා සැලසුම් කළා. නමුත් මෙම හෙලිකොප්ටරය
වර්ෂ 2022දී යුද හමුදාවේ අනාගත දිගුතුර ප්‍රහාරක ගුවන් යානා කොන්තරාතුව සඳහා තරඟ කළ අතර බෙල් විසින් නිපදූ V280 වේලර් වෙත එහි ජයග්‍රහණය ලැබුණු අතර පසුව මෙහි නිෂ්පාදනය අවලංගු කරනු ලැබුවා. බෝයින් රොටාක්‍රාෆ්ට් සිස්ටම් හෙවත් මුලදී බෝයින් හෙලිකොප්ටර්ස් හෝ බෝයින් වර්ටෝල් ලෙස හැඳින්වූ බෝයින් හි හෙලිකොප්ටර් නිෂ්පාදනාංශය අද වන විට බෝයින් ඩිෆෙන්ස් ස්පේස් ඇන්ඩ් සිකියුරිටි සමාගමට අනුබද්ධිතව වර්ටිකල් ලිෆ්ට් අංශය මගින් පවත්වාගෙන යනු ලබනවා. බෝයින් සහ අනුබද්ධ ඉන්සිටු සමාගම විසින් වර්ෂ 2002දී නිපද වූ ස්කෑන් ඊගල් යනු ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා දිගු පියාසර කිරීමක් සහිත කුඩා UAV ඩ්‍රෝන යානයක්. ද්‍රව හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන පැන්තම් I යනු කාර්ය මණ්ඩලයක් නොමැතිව ඉහළ උන්නතාංශවල වැඩි වේලාවක් පියාසර කිරීම සඳහා වර්ෂ 2010 දී නිපදවන ලද UAV ඩ්‍රෝන යානයක් වනවා. බෝයින් සහ ඉන්සිටු එක්ක තවත් කුඩා UAV ඩ්‍රෝන යානයක් වර්ෂ 2012 දී නිපද වූවා. බ්ලැක් ජැක් නම් වූ එය මැරින් බටයින් සඳහා උපායශීලී නිරීක්ෂණ සැපයීම මෙහි අරමුණයි. ගුවනේ සිට උපාය මාර්ග ගුවන් යානාවලට ඉන්ධන ලබා දීම සඳහා වර්ෂ 2019 දී MQ-25 ස්ටින්ග්රේ නම් UAV යානය නිපද වූවා. එය කාර්ය මණ්ඩලයක් නොමැති ලෝ පළමු ඉන්ධන පිරවුම් ඩ්‍රෝනයයි. MQ-28 ගෝස් බැක් නම් මෙම අවතාර වවුලා වර්ෂ 2021 දී නිපදවන ලද්දා. එය ලෝයල් විංග්මන් ඩ්‍රෝනයක් හෙවත් වෙනත් ප්‍රහාරකයන් සමග බල ගුණකයක් ලෙස පියාසර කරන නියමුවන් රහිත ප්‍රහාරක ඩ්‍රෝනයක් හෙවත් UCAV යානයක් වනවා. X-20 ඩයිනසෝ යනු මිලිටරි මෙහෙයුම් සඳහා එක් නියමයක මගින් පාලනය කරන අභ්‍යවකාශ යානයක්. එය වර්ෂ 1966 දී පළමු ගමන සිදු කර වර්ෂ 1968 දී අවසන් ගමන් ගිය අතර පැහැදිලි මෙහෙයුමක් නොමැතිකම ව්‍යාපෘතිය අධික පිරිවැය සහ සුදුසු බූස්ටර් රොකට්ටුවක් සොයාගැනීමේ දුෂ්කරතාව වැනි තාක්ෂණික බාධාවන් හේතුවෙන් එය අවලංගු වුණා. ඒ වගේම ඇපලෝ මෙහෙයුමෙහි එන්ජින් 5ක බූස්ටර් සමග බලගැන්වූ සැටර්න් V රොකට්ටුවෙහි SIC අදියර බෝයින් විසින් වර්ෂ 1967 දී නිර්මාණය කරන ලද්දා. වර්ෂ 1981 සිට ස්පේස් ෂටල් හි කාර්ය මණ්ඩලය 7 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන ෂටල් ව්‍යුහයට බෝයින් විසින් සංචාරක සපයනු ලැබුවා. විද්‍යාව තාක්ෂණය සහ දිගුකාලීන මානව අභ්‍යවකාශ ගවේෂණවල දියුණුව උදෙසා වර්ෂ 1998 දී ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ රුසියාව එක්ව ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් නම් අභ්‍යවකාශ පර්යේෂණාගාරය දියත් කරනු ලැබුවා. එය අභ්‍යවකාශ ආයතන 5ක සහයෝගයක් වන අතර ඇමරිකාව වෙනුවෙන් බෝයින් සහ ලොක්හීඩ් මාටින් විසින් දායකත්වය සපයනු ලබනවා. වර්ෂ 2010 දී නිපද වූ X-37B ස්පේස් ප්ලේන් යනු නැවත භාවිතා කළ හැකි මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක්. මේ වන විට එය අභ්‍යවකාශ පියාසරි 7ක් සම්පූර්ණ කර තිබෙනවා. අඩු පෘථිවි කක්ෂයේ මෙහෙයුම් සඳහා ගගනගාමීන් 7 දෙනෙකු දක්වා රැගෙන යාම සඳහා වර්ෂ 2019 දී ස්ටාර්ලයිනර් නම් ක්‍රූ කැප්සියුලයක් බෝයින් සමාගම විසින් නිපද වූවා. නියමුවන් රහිතව වර්ෂ 2019 දී නියමුවන් සහිතව වර්ෂ 2024 දී මෙහි දියත් කිරීම සිදු කළා. ප්‍රංශ කොන්කෝඩ් යානය ලෙසම බෝයින් සමාගම විසින්ද සුපසොනික් මගී ප්‍රවාහන ඉලක්ක කරගත් යානයක් නිපදීමට උත්සාහ කළ අතර ඉහළ යන පිරිවැය ඉංජිනේරු අභියෝග සහ වෙළඳපළ ගැටලු මත එයද අසාර්ථක වුණා. විශාල භාණ්ඩ ප්‍රවාහනය සඳහා බෝයින් පෙලිකන් නම් දැවැන්ත යානයක් වර්ෂ 2000 පමණ සැලසුම් කළ අතර සංවර්ධනය කිරීම ඉතා මිල අධික සහ තාක්ෂණික වශයෙන් අවදානම් සහිත බව සැලකූ නිසාත් යෝජිත නියමිත කාල සීමාවට අනුව එය නිෂ්පාදනය කිරීමට බෝයින් සමාගමට හැකියාවක් නොතිබූ නිසා එය කිසිදා බිහි වූයේ නැහැ. බෝයින් සොනික් ක්‍රූසර් යනු ඩෙල්ටා වින් කැනට් වින්‍යාස සහිත අධිවේගී ජෙට් ගුවන් යානයක සංකල්පයක්. අධික නිෂ්පාදන පිරිවැය මෙන්ම 9/11 ඛේදජනක සිදුවීම සමග ගුවන් සේවා පසුබෑම නිසා සොනික් ක්‍රූසර් ව්‍යාපෘතිය වර්ෂ 2001 අවලංගු වූ අතර පසුව ඉන්ධන කාර්යක්ෂම 7E7 හෙවත් 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය වෙත මාරු වුණා. විසියක් වන සියවස බෝයින් සමාගමට සාර්ථකත්වය මෙන්ම අසාර්ථක දුෂ්කරතා දෙකම ගෙන ආවා. බෝයින් විසින් වර්ෂ 2007 දී හඳුන්වා දෙනු ලැබූ 787 ඩ්‍රීම්ලයිනර් යනු සංයුක්ත ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කළ නව පද්ධති සැලසුම් සමන්විත තාක්ෂණිකව දියුණු 125ක් තරම් ඉන්ධන කාර්යක්ෂම විශිෂ්ට ගුවන් යානයක්. කෙසේ වෙතත් අනෙක් සමාගම් වගේම බෝයින්ද බොහෝ පසුබෑම් වලට මුහුණ දුන්නා. වර්ෂ 2018 සහ වර්ෂ 2019 දී සිදු වූ 737 MAX සම්බන්ධ ඛේදජනක බිඳවැටීම් ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා.
වර්ෂ 2018 ජාවා දූපත් ආසන්නයෙන් ගුවන්ගත කර මිනිත්තු 13කට පසු ලයින් එයාර් ෆ්ලයිට් 610 යානය අනතුරට පත් වූයේ ගුවන් යානයේ සිටි 189ක් වූ සියලු දෙනාට දිවි අහිමි කරමින්. තවද ඉතියෝපියන් එයාර්ලයින් ෆ්ලයිට් 302 යානය ඉතියෝපියාවේ බෝල් ගුවන්තොටුපළින් ගුවන්ගත කර මිනිත්තු 6කට පසු අනතුරට පත් වූයේද එහි සිටි 157ක් වූ සියලු දෙනාම ජීවිතක්ෂයට පත් කරමින්. මෙම 737 මැක්ස් යාන අනතුරු සමාගමට විශාල අර්බුදයක් ඇති කළා වගේම විශ්වාසය පිළිබඳ ගැටලු මතු වුණා. මෙම අනතුරු වලට බොහෝ විට හේතු වූයේ යානයේ පියාසරි පාලන පද්ධතියක් වන MCAS මත ඇති වූ ගැටලු බව සඳහන් වනවා. පසුව බෝයිං විසින් සිදු කළ ප්‍රතිනිර්මාණ සැලසුම් මගින් පාරිභෝගිකයන් සමග විශ්වාසය නැවත ගොඩනගා ගත්තා. ඒ වගේම යුරෝපීය යෝධ එයාබස් සමාගම සමග බෝයිංහි එදිරිවාදිකම් ගුවන් සේවා නවෝත්පාදනයේ ඉහළ උන්නතාංශයකට තල්ලු කරමින් තිබෙනවා. විලියම් බෝයිං යනු ඉංජිනේරුවෙකු නොවේ. ඔහු ගුවන් යානාවලට ඇලුම් කළ දැව ව්‍යාපාරිකයෙකු අතර ගුවන් යානා නිර්මාණය කිරීම ඔහුටම උගන්වා තිබෙනවා. ඔබ දන්නවාද බෝයිංහි පළමු යානාව ප්‍රධාන වශයෙන් ලී සහ රෙදි වලින් සෑදූ බව? මොහොතක් සිතන්න විලියම් බෝයිං මහතා අද සිටියා නම් වර්තමාන බෝයිං ගුවන් යානා දැකීමෙන් ඔහු කුමක් සිතාවිද? ඉතින් මේ කරුණුකාරණා එක්ක අපගේ වීඩියෝයේ අවසානය කරා අපි ළඟා වුණා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් දැනුම් යාත්‍රාව අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අනිත් අයට දැනගන්න අපව ෂෙයා කරන්නත් ඔබට පුළුවන්. ඉතින් තවත් මෙවැනිම දැනුම පිරුණු වැඩසටහනකින් හමු වනතුරු ඔබට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා.